සම්පකාර සමිතියේ නිලවරණය පැවැත්වුවා. මේ වෙනකොට ඇත්තටම අපිත් කණ්ඩායම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ තව පාර්ශ්වයන් කණ්ඩායම ඉදිරිපත් කරලා තියෙනවා. මේ වෙනකොට ඡන්ද පාවිච්චි කරලා ඒවා ගණන් කරලා අවසන් වෙලා තියෙනවා. මදුරන්කුලිය විවිධ සේවා සම්පකාර සමිතියේ බහුතර බලය මම හිතන්නේ අපිට ලැබිලා තියෙන. තවමත් මේ ගණන් කරමින් තොරතුරු ටික ලැබෙමින් තියෙන්නේ. නිතරංගයෙන් අපිට 24ක් ඇවිල්ලා තිබුණා. ඒ වගේම තවත් සම්පකාර ප්‍රාදේශික වල කීපයක බහුතරය බලය අපිට ඇවිල්ලා තිබුණා. මම හිතන්නේ අපි ඒ කිසි දෙයකටත් වැඩිය විශේෂ වෙන්නේ මේ සම්පකාර විශේෂ සම්පකාර සමිතිය මදුරන්කුලියෙන් අවුරුදු 40කට පස්සේ තමයි මේ නිලවරණය පවත්වන්නේ. ඡන්දයක් බවට පත් වෙලා තියෙන්නේ අවුරුදු 40කට පස්සේ. මෙතෙක් කල ඔවුන් මේ විශේෂ සම්පකාර සමිතිය බලය මාරු වෙන බලයත් එක්ක ඔවුන් බලහත්කාරයෙන් ඡන්ද තියන්නේ නැතුව ඒ අවස්ථාවල් ජනතාවට දෙන්නේ නැතුව බලහත්කාරයෙන් පවත්වාගෙන ගියා. අපි දන්නවා මේ වෙනකොටත් මේ ස්ථානයේ උදේ සිට අපේ මේ කණ්ඩායමට බලපෑම් කරලා තියෙනවා. අද අපි වෙන රාජකාරිවල නිරත වෙලා හිටියා. උදේ සිට මේ මෙතන විරුද්ධ මෙතන ඇවිල්ලා කොතන මේ කඩේමට්ට ප්‍රාදේශිකයේ බලපෑම් කරලා තියෙනවා. අර එදා වගේම මේ මජර විදිහට තාම සූදානම් වෙන උන් මේ බලපෑම් කරන්න. උදේ සිට මෙතන බලපෑම් කරලා තියෙනවා ඡන්ද දාන්නේ ණයට. ඒ වගේම තමයි එක අපේ මේ සහෝදරයෙකුට පහර දීම කරලා තියෙනවා 10ක් 15ක් වට වෙලා. කිසි හේතුවක් නැතුව ඒ තියෙන අර පරණ විදිහටම උන් හිතන තවත් උන්ට පුළුවන් වෙයි මේව අල්ලගෙන යන්න ඒ විදිහට බලපෑම් කරා යන්න කියලා. විශේෂයෙන්ම මම කතා කරලා ස්ථානාධිපතිවරයාට මදුරන්කුලිය පැහැදිලිව මේ සම්බන්ධ කටයුතු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අද ඒ අපේ සහෝදරයා රෝහල් ගත කරලා තියෙනවා. ඒ වගේම පැමිණිල්ලක් දාලා තියෙනවා මදුරන්කුලිය පොලිසියට. ඔවුන් ඒ රාජකාරී කරන්න ඕන. මේ සම්පකාරයක් දිනගෙන ආණ්ඩුවක් අරගත්තා වගේ කැත විදිහට ඇසිරෙන්න දෙන්න බෑ. ඒ වගේම පහර දෙන්න බෑ. ඒක තර්ජනය කරන්න බෑ. බලපෑම් කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට බැන වැදිලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව අපි පොලිසියට කියනවා නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද ඒ ත්‍රාඩ විදිහට මහින්ද රාජපක්ෂලාගේ රනිල්ලාගේ දේශපාලනයේ විදිහට මැතිවරණයක් එද්දී තමුන්ගේ ඒ වගේ අවස්ථාවලදී බලපෑම් කරන ත්‍රාඩ හැසිරෙන්න මරකම් වලටපත් කරන්න බෑ. ඒකට වහම මේ පහර දීම සම්බන්ධව දැන් ඒ සහෝදරයව රෝහල් ගත වෙලා තියෙන්නේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒක නිසා මේ සම්පකාරයක් මේ කඩේමට සම්පකාර දිනාගෙන දැන් අපි දන්නවා රත්නපතුල කෑ ගහනවා. මම හිත සනදි සන්තලක නෝනටත් මේක ජයපන් බොයිත් දන්න මේක සම්පකාරයක් මේ ප්‍රාදේශික දිනාගත්තා කියලා. ඒ වගේ හැසිරෙන්න අපි හැසිරෙනවා අපි කොහොම හැසිරෙන්න ඕනද? අපි මැතිවරණ කීපයක් ජයග්‍රහණය කරලා තියෙනවා. සෑම එකක්ම ජයග්‍රහණය කළා. අපි සාමකාමීව සෑම දෙයක්ම සාධාරණ සාමිකාව ඒ ජයග්‍රහණ සමරලා තියෙනවා. මේ අපේ අද දීලා තියෙන උත්තර ශක්තිය. මගේ මේ ගමේ ගියේ ප්‍රාදේශ සභා මැතිවරණයේදී ලංකාවම එකම මුස්ලිම් අපේක්ෂකයෙක් දින්නේ මේ කොට්ටාසේ කඩයමට කොට්ටාසේ. ඒ කොට්ටාසේ තමයි වෝට්ටුවෙන් අපි ජයග්‍රහණය ගත්තේ. ඒ මැතිවරණයෙන් දින්නාම පස්සේ ඊළඟ මැතිවරණයේ තමයි මේ සම්පකාර මැතිවරණය. අද ඒකට උත්තරයක් දුන්නා. එදා අපිට උදව් කරපු අපේ සහෝදර සමාජිකයෝ නැවතත් එක්වලා අද විපක්ෂයේ කටියට අපිට බලය දුන්නා. ඒ හින්දා අපි ඉදිරියේදී මේ සම්පකාරයේ සභාපති හැටියට අපි මේ ප්‍රදේශයේ ඉදිරිපත් කරලා අපි හොඳ තත්ත්වයකට මේ සම්පකාරය අරන් යන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපි මේ පවත්වපු මැතිවරණයේදී මේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නේ අපේ සියලුම ආගම ભેදෙන් තොරව මුස්ලිම් දෙමළ මුස්ලිම් සියලුම ජනතාවට මම ස්තුතිය පුද කරනවා. අද මේ ස්තුතිය මේ ජයග්‍රහණයක මට ලබා දුන්න හැටියට මම පුත්තලම් ආසන සංවිධායක හැටියට අද අපි මේ පළවෙනි වෙඩිමුරේ අපි දීලා තියෙනවා මුන්දලම සම්පකාර ප්‍රාදේශිකයට. මදුරන්කුලිය සම්පකාරයේ කඩයාමොට්ට ප්‍රාදේශිකයේ අපි 9න් 9 ජයග්‍රහණය කරනවා. අපි දන්නවා මේ වෙලාව වෙනකොට මාලිමා රජය ඉතාමත්ම දරුණු පීඩා කිරීම එක්ක මේ ඒකාබද්ධ විපක්ෂය ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විපක්ෂයට දැඩි ලෙස පීඩා කරමින් යනවා. මේ අවස්ථාවේ වුණත් බොහොම තද මර්ධනකාරී අවස්ථාවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් මම
මාලිමා රජයට මතක් කරනවා හැම විටම ජනතාවගේ පැත්තේ ඉන්න. හැම විටම ජාති ભેදය ආගම් ભેදය රකන්නේ නැතුව ජනතාවගේ පැත්තේ මානව හිතවාදී කියන පැත්තේ ඉන්න. මේ මානව හිතවාදීත්වයට තමයි ජනතාව මේ ජාති ભેද තකන්නේ නැතුව පිළිතුරු දීලා තියෙන්නේ කියන කාරණේ මම මතක් කරන්න කැමතියි. ඒ විතරක් නෙමේ මේ මදුරංකුලිය සමුපකාර මැතිවරණයේ සභාපතිවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් අපි පත් කරනවායි කියන කාරණය මම මතක් කරන්නට ඕන. බොහොම ස්තුතියි ජනතාව දුන්න පිළිතුරට. මෙතන මෙහාට එන්න දෙන්න බෑ. මෙතන මේවා කරගන්න තියාගන්න. හරි මම ඒක කරන්න. ඔව් යන්න මෙහා පැත්තේ. අනිත් කට්ටිය ගෙවල් වලට ඒක ගහන්න ඕනේ මේ මිනිස්සු